හැබැයි මේ සැරේදී අපි නිවසක් අහිමි වුණු අයට නිවස ඉදිකර ගැනීම සඳහා ලක්ෂ 50ක් ලබා දෙනවා. ඉඩමක් නැත්නම් දැන් ලක්ෂ 50ක් දීලා නාය ගියපු කෙනාට ඉඩමනේ. ඉඩම නැත්නම් මොකද කරන්නේ? එහෙම නැත්නම් අවදානම ලක් වෙලා තියෙනවා නැවත අවදානම් කලාපෙට යනවා. යන්න දෙන්නේ නැහැ. රජේ ඉඩම් තියනවද කියලා හොයනවා. එහෙමනොත් මේ ලක්ෂ 50 ගන්න කෙනාට රජයෙන් ඉඩමක් දෙනවා ගයක් හදාගන්න. රජයෙන් ඉඩමක් දෙන්න ඉඩම් නැත්නම් ගේ හදන්න දීපු ලක්ෂ 50ට අමතරව ඉඩමක් මිලදී ගැනීම සඳහා ලක්ෂ 50 දක්වා දීමනාවක් ලබා දෙනවා. ඔවුන් සුරක්ෂිතව යලි පදිංචි කිරීම අපේ රජයේ වගකීම ලෙස සැලකෙන නිසා. ඉඩමයි ගේ දෙකම ගියා නම් රුපියල් කෝටියක් හම්බ වෙනවා. එක්ක ලක්ෂ 50යි ඉඩම මිලදී ගන්න ලක්ෂ 50යි එක්ක ලක්ෂ 50යි ආණ්ඩුවෙන් ඉඩමයි. පූර්ණ වශයෙන් නිවස හානි වුණු අයට විතරයි මේ ලක්ෂ 50 දීමනාව හිමිවන්නේ. ඒ ඇයි ඒගොල්ලන්ගේ නිවස මුළුමනින්ම නැතිවීම, ගුඩුව භාණ්ඩ ඔක්කොම නැතිවීම මත තමයි මේ ලක්ෂ 50 තීරණය කරන්නේ. ඒ අර ලක්ෂ 50 තීරණය කරන්නේ නිවසක් ඉතුරු වුණාමයි, නිවසක් මුළුමනින්ම විනාශ වුණාමයි හානි වීමේ ප්‍රමාණය වෙනස්. ඉතුරු නම් සමහර භාණ්ඩ අරම ඉතුරු වෙනවා. හැබැයි මුළුමනින්ම හානි වුණා. ඒ සියල්ල නැතුව යනවා. ඒක තමයි අපි ලක්ෂ 50 දෙන්නේ. එතකොට තවත් කණ්ඩායමක් අපිට ඉන්නවා gedara හානි වෙලා නැහැ. නමුත් ඒගොල්ලන්ටත් ඒ ප්‍රදේශ වලට යන්න බැරි. ඒත් ඒගොල්ලන්ට අපි වෙනම පැකේජ් එකක් හදන්න ඕනේ දත්ත ප්‍රමාණය බලලා මොකක්ද ඒගොල්ලන්ට දෙන විසඳුම කියලා. නේද?